මේ නිවන් දකින ආකාර හතරක් අපි කිව්වනේ. අර ගමේ ඉන්නම්ම නිවන් දකින්න හැටි කිව්වනේ. අර අවුරුදු 7 ළමයා ගමේ ඉන්නම්ම නිවන් දකින්න ක්‍රමය කිව්වනේ. මේ ඔක්කොම ටික දැනගත්තට පස්සේ මේ සේරම කොන්ටවුන්ද රසරද ආයේ මේ කෙලවරද සාරාංශකයේ කල්පලක්ෂයද ඔක්කොම ටික හරියටම දැනගත්තොත් මොකද? ඔක්කොම සුද්ධ වෙනවනේ. එකක්වත් ඇත්ත වෙන්නේ නැහනේ. අවසානයේ සුද්ධ වෙන ඔක්කොම නැතුවොත් නම් නිවන් දකින්නෝනේ. එහෙම නැත්නම් නිවන් දකින්නේ නැහැ. මොකක් හරි දෙයක් තිබ්බොත් නිවන් දකින්නේ. මොකක් හරි යන්තම් හරි ඒත් අරක තියෙනවනේ කියලා. ඔය අභිධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය කියන්නේ පද පරමයි කියන හේතුව මොකක් හරි චුට්ටක් හරි තියෙනවා කියලා හිතනවා නෑ. අතකම් පද පරම. මේක හරි පුදුම දාවක්. ඔව් ඒ කම්පැනි තියෙන එක. තියනවා කියන සිතු ඒක තමයි කම්පැනි. තියනවා කියන ඊට කම්පැනි. ඒක අනිත්‍ය සංඥාව වෙනවා කියන්නේ. එතකන් අනිත්‍ය සංඥාව වෙන්නේ නැහැ. ඊට කම්පැනි නෙවෙයි. එතකම් පද පරමයි. දැන් අපි සිලබස් හදාගෙන ඉගෙන ගත්ත තරමට ඉගෙනගෙන තියෙනවා අපි කියනවා. නිවන් දකින්න හැදෙන්නේ නිවන් දකින්න නැති හැටිද? නිවන් දකින්න නැති හැටි. ඒකේ ඉඳ මුං ඔක්කොම විභාගات පාස් කරලා පොදුත්තා කරේ තියාගෙන මේ අපි නිවන් දකින්න බෑ. ඇයි? මේ පීන්නේද? මේ සිලබස් එක බලන්න. කොහොම නිවන් දකින්නේ? ඕ ඉතින් බෑ තමයි. බෑ තමයි. ඔය ටික ඉගෙන ගන්නකොට වයසයි. ඊට පස්සේ වලකජ් එක හරිච්චර තමයි. අනිත් එක ඒ ටික ඔක්කොම තියෙනකොට කොහොමද බෑනේ අර කොහොම බෑ. ඕක ලියා ගන්න බැරි ඉඳ අපේ නිවන් දකින්න බෑ කියලා. මේ ආත්මෙත් නිවන් දකින්න බෑ. ඊට පස්සේ මේ දෙව් මිනිස් සැප කලවර නිවන් සුව ගන්න. දෙව් මිනිස් සැප කලවර නිවන් සුව කොහොමද අතම්පි දෙන්නේ? දන්නවද? දැන් දිව්‍ය ලෝකෙත් තියෙන මේ කම්පණය නෙමෙයිද? මේක ඇත්ත නොවන තැන සුඛ වන තැන දිව්‍ය ලෝකෙ නෙමෙයිද? ඒ දෙව් මිනිස් සැප කලවර නිවන් සුවේ මේ මොහොතේමනේ. 31 ලෝක ධාතුම තියෙන්නේ මෙතනනේ. නැද්ද? ඒ දෙව් මිනිස් සැප කලවර නිවන් සුවේ තියෙන්නේ මේ මොහොතේමනේ. එහෙමයි අර සංඥා මේක කම්පණය. මේක කම්පණය. අපේ අම්මලා හිතුවා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙත් ඉපදලා ඒ සපත් විඳලා නේද? ඊට ඒ සපටික ඔක්කොම විඳලා ආයෙ එන්න මෙහෙ ඇවිල්ලා නිවන් දකින්න. හරිද? මේක පටලව ගන්න. ඔව් අර නැති මේ අසරණකම තමයි නේද? මොකක්ද? ආරණ්‍යයෙන් මෙතන හෙලිකර වෙනදා ඉතින් අපි උටානේ. අර මොනවාද සෝවාන් කෙනා ආත්ම හතක් උපදිනවා කිව්වා වගේ. අපිට ඇත්තටම හිතාගෙන පස්සපැත්තේ ඉඳලා සෝවාන් කෙනා ආත්ම හතක් උපදිනවා. සීල විද්‍යාව. ඒ එවම්පි ಜಾති, දිවම්පි ಜಾති, තිනම්පි ಜಾති. ඔය ಜಾති කියන්නේ මොනවද? ඒ සිතුවිලි. එවම්පි නිවාසන්, දිවම්පි නිවාසන්, තිනම්පි නිවාසන් කියන්නේ මොනවද? මේ අරමුණු. ඉතින් අරමුණු හතක් උපදිනවා සෝවාන් කෙනාට. මොකද්ද? අරහත්ත්වයටපත් වෙනකොට උපදින. අරහත්ත්වයටපත් වෙනවා අනිවාර්යෙන් මේ අරමුණු හත උපදිනවා. මොකද්ද? දැන් සෝවාන් මාර්ගසිතයි ඵලසිතයි දෙකයි. සකදාගාමී මාර්ගසිතයි ඵලසිතයි දෙකයි. අනාගාමී මාර්ගසිතයි ඵලසිතයි දෙකයි. එතකොට අරහත් මාර්ගසිත දෙකයිනේ. එතකොට 8යිනේ. දැන් සෝතාපන්න කෙනා. දැන් සෝතාපන්න කෙනාට මාර්ගසිත ඉවරයිනේ. ඉවරයිනේ. එතකොට තව 7යි ඉතුරු නැති ඒවාත තමයි. ඔක තමයි හත තවක් උපදින්නේ. ඒ සිතුවිලි හතක් උපදිනවා. අපේ අම්මලා ඉතින් ඉන්නවා. මේ ඒ සෝවාන් වුණාට කම නැහැ හොඳ ආයු උපදිනවා. ආත්මත නෑ. ඇත්තේ මේ නිර්වාණ මාර්ගය කියන්නේ පුදුම කතාවක්. ආශ්චර්යවත් කතාවක්. ඇත්තටම තුෂ්ණි මුහුත වෙනවා තමයි. ඕ අඳුම් කුඳුම් මෙන්න ආందోලනාත්මක හරිද බලන්න එකයි බුද්ධෝත්පාදයකට එක. බුද්ධෝත්පාද කියන නම දැන් අපිට ධර්මයේ නේද අවබෝධ කරන්න පුළුවන් නම් අත්දකින්නත් පුළුවන් නම් කියන්න කොන්දක් නැත්තේ. කියන්න කොන්දකුත් අපිට තියෙනවා. ඒ ඍජුභාවය නැත්තම් මේක කියන්නේ. ඒ ඉන්පයි බුද්ධෝත්පාද. බුද්ධෝත්පාද කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. ඒ සැබෑම බුද්ධ භාවය. ලෝකෙට ඉවර කරන එකයි. ඒ බුද්ධෝත්පාද කියලා කියුවයි කියලා අහනවා. ඔව් බුද්ධෝත්පාදකේ බුදුන් උපදිනින් බුද්ධ උපදිනන බලපියවක මේක අහලා. බුද්ධ කියන්නේ පුජ්‍යලෙද්ද? නෑ. අයි ඔබට බුදුන් උපදින්නත් ඔබටත් ඒක. ඒ අපි කිව්වේ ඔබ වදින්නේ ඔබටයි කියන්නේ.
මේක දන්නවනම් හැමදාම බුදුන් වදිනවා. ඇයි ඒ? Tamanටනේ වදින්නේ. Tamanගේ හිතේ සත්‍ය දැකලා මතුවෙන ගානට වදින්න හිතෙන්නේ නැද්ද? සමහර අම්මලාට මේ සත්‍ය ඇහෙනකොට සාදු කියවෙනවා. කියනව නෙමෙයි කියවෙනවා. වදිනව නෙමෙයි වැදෙනවා. අම්මෝ අපි ඉතින් හිටපො. නේද? බුදුන් වදින්නේ නැද්ද? බුදුන් වදිනවා. දැන් මේ අපේ අම්මලා මල් පූජා කරන්නේ නැතුව ඉන්නවනද? අම්මලා මල් පූජා කරන්න ඕනේ. අම්මලා ගාත කියන්න ඕනේ මල් පූජා කරන්න ඕනේ බුදුන් වදින්න ඕනේ. ඔක්කොම කරන්න ඕනේ. ඇයි? අම්මට තේරෙනකන් අම්මා දන්න ටික කරන්න. මේ එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ. නැද්ද? හිත නිවෙන්න නෙමෙයි දෝනේ. ගින්න නිවෙන්න නෙමෙයි දෝනේ. ඒ හැම ආකාරයෙන්ම ගින්න නිවෙනවානේ. මේ මිනිස්සු වෙන මොකුත් දන්නේ නැත්තම් මොනව කරන්නේ? දන්න දේ කරන්න ඉපේ. ඔය හැමදේම සුන්දරයි. සුන්දර දේ සුන්දරයි. මේ පුදුම කතාවක්.